හලෝ යාළුවනේ SP පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ඔබන්න. ආයිබෝන් ආදරණීය දුවේ පුතේ. ඔන්න අද අපි ලෑස්ති වෙන්නේ හරිම වෙනස් ඒ වගේම විනෝදජනක වැඩකට. අද අපි හැමෝම එකතු වෙලා හරියටම රහස් පරීක්ෂකයන් වගේ විභාගයේ එන අමාරු ගැටලුවක් විසඳන්න යන්නේ. මේ පැහැදිලි කිරීමෙන් අපි ඉගෙන ගමු එකපාරටම දැක්කම ලොකුයි අමාරුයි වගේ පේන ප්‍රශ්නයක් කොහොමද කිසිම බයක් නැතුව හරිම සරලව තේරුම් ගන්න කියලා. මෙන්න මේ රූප සටහන් පෙළ දිහා පොඩ්ඩක් බලන්නකෝ. අපි කලබල වෙන්නේ නැතුව මුලින්ම සම්පූර්ණ ප්‍රශ්නේ දිහාම එකපාරක් බලමු. මෙතන කොටු තුනක් තියෙනව නේද? ඒ වගේම එක එක හැඩතල ගොඩකුත් තියෙනවා. එකපාරටම දැක්කම මේක ටිකක් සංකීර්ණයි පැටලෙනවා වගේ පේන්න පුළුවන්. හැබැයි කිසිම බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපි මේ පින්තූරෙම හරිම සංසුන්ව පොඩ්ඩක් අවබෝධ කරගමු. දැන් ඔයාලට හිතෙනවා ඇතේ පැටලෙන්නේ නැතුව මේ වගේ ගැටලුවක් ලේසියෙන්ම විසඳන්නේ කොහොමද කියලා නේද? මෙතන තියෙන වැදගත්ම රාස තමයි මේ වගේ ලොකු ව්‍යාකූල අබරහසක් පුංචි පහසු හෝඩුවාවන් වලට කඩා ගන්න එක. අන්න ඒක තමයි අපේ රහස් පරීක්ෂක උපක්‍රමය. අපේ ප්‍රශ්නේ පොඩි කොටස් වලට කඩලා බැලුවාම උත්තරේ නිකම අපේ ඉස්සරහට එනවා. හරි. අපි දැන් ප්‍රශ්නය හිමින් හොඳින් කියවමු. 1 සහ 3 රූප දෙකෙහිම ඇති නමුත් දෙක රූපෙහි නොමැති හැඩතලය කුමක්ද? ඔන්න ඔකයි ප්‍රශ්නය. දුවේ පුතේ අපි මේ රූප දිහා බලන්නත් කලින් මේ වාක්‍ය ඇතුලේ හැංගිලා තියෙන නීති මොනවද කියලා හරියටම තේරුම් ගන්න ඕනේ. මොකද ප්‍රශ්නය හොඳින් කියවුවම තමයි අපිට අවශ්‍ය කරන රහස් හෝඩුවාවන් ටික හරියටම අහුවෙන්නේ. මේකෙන් හරිම අපූර්වට අපේ රහස් නීති දෙක පැහැදිලි වෙනලා. මොකද්ද පළවෙනි හෝඩුවාව? අපි හොයන හැඩතලය අනිවාර්යෙන්ම 1 සහ 3 කියන කොටු දෙක ඇතුළෙම තියෙන්න ඕනේ. දෙවෙනි හෝඩුවාව තමයි ඒ හැඩතලය කිසිම හේතුවක් නිසාවත් දෙවෙනි කොටු ඇතුලේ තියෙන්න බෑ. ඉතින් මේ නීති දෙක තමයි අද අපේ රහස් පරීක්ෂණයේ ප්‍රධානම පදනම වෙන්නේ. එහෙනම් අපි ඊළඟට බලමු මේක කොහොමද හොයාගන්නේ කියලා. අපේ පළවෙනි හෝඩුවාව පරීක්ෂා කරන්න අපි අපේ ඇස් යොමු කරන්නේ පළවෙනි කොටුවටයි තුන්වෙනි කොටුවටයි විතරයි. මේ වෙලාවේ අපි මුලයට පොඩි විවේකයක් දෙන්න අපි අර මැද තියෙන දෙවෙනි කොටුව සම්පූර්ණයෙන්ම අමතක කරලම දාමු. ඒක දැන් අපිට කොහොමවත් අදාළ නැහැ. දැන් අපි මේ කොටු දෙක දිහා එකිනෙක බලමු. වම් පැත්තේ තියෙන එක කොටුවේ තියෙන රවුම තරුව සමචතුරස්‍රය සහ ත්‍රිකෝණය. හරි. දැන් දකුණු පැත්තේ තියෙන තුන කොටුවේ මොනවද තියෙන්නේ? එතන තියෙනවා රවුම, ඊතලය, දියමන්තිය සහ හදවත. අපි මේ ලයිස්තු දෙකම හොඳින් ඇහුවනම් එකම එක හැඩතලයක් විතරක් මේ ලයිස්තු දෙකේම කියුණා නේද? ඒ මොකද්ද? හරියටම හරි. ඒක තමයි රවුම. රවුම තමයි අපේ ප්‍රධාන සැකකාරයා බවට පත් වෙන්නේ. මොකද අපේ පළවෙනි රහස් හෝඩුවාවට එය හරියටම ගැලපෙනවා. බලන්න. රවුම පළවෙනි කොටුවෙත් තියෙනවා තුන්වෙනි කොටුවෙත් තියෙනවා. ඉතින් අපේ රහස් පරීක්ෂණයේ පළවෙනි පියවර අපි ඊටාම සාර්ථකව අවසන් කළා. හැබැයි ඉතින් රහස් පරීක්ෂණයක් ඔය විදිහට එකපාරෙම ඉවර වෙන්නේ නැහැ නේද? අපිට තව එක නීතියක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි දෙවන හෝඩුවාව. අපේ මේ සැකකාරයා, ඒ කියන්නේ රවුම අනිවාර්යයෙන්ම දෙවනි කොටුවේ එහෙමත් නැත්නම් මැද කොටුවේ නොතිබිය යුතුයි. මේ පරීක්ෂණයනොත් පාස් වුණොත් විතරයි රවුම අපේ නිවැරදි පිළිතුර වෙන්නේ. දැන් තමයි වැදගත්ම වෙලාව. අපි හැමෝම අපේ සම්පූර්ණ අවධානය යොමු කරමු අර අපි කලින් අමතක කරලා දාපු මැද කොටුවට. ඒ කියන්නේ දෙවෙනි කොටුවට. මේ කොටුව ඇතුලේ අපේ සැකකාර රවුම කොහේ හරි හැංගිලා ඉන්නවද කියලා අපි දැන් ඊටාම සූක්ෂමව පරීක්ෂා කරලා බලන්න යන්නේ. බලමුකෝ ඒ කොටුව ඇතුලේ තියෙන හැඩතල දිහා. එතන තියෙනවා පැති 5ක් තියෙන පංචාශ්‍රයක්, පැති 6ක් තියෙන ෂඩාශ්‍රයක්, තරුවක්, ඒ වගේම දියමන්ති හැඩයක්ත් තියෙනවා. අපි මේ හැම හැඩතලයක් දිහාම ඊටාම හොඳින් බැලුවා. ඉතින් මොකද හිතෙන්නේ? අපේ සැකකාරයා වෙන රවුම මේ දෙවනි කොටුව තුල කොහේරි හැංගිලා ඉන්නද? නෑ. කොහෙත්ම නැහැ නේද? ඒ කොටුව ඇතුලේ රවුමක් ගෑවිලාවත් නෑ. ඒකෙන් කියන්නේ මොකද්ද? විශිෂ්ටයි. අපේ සැකකාර රවුම පරීක්ෂණ දෙකෙන්ම සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කරලා තියෙනවා. එය 1 සහ 3 කියන කොටුවල තියෙනවා. නමුත් දෙවෙනි කොටුවේ නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නේ දීලා තිබුණු රහස් හෝඩුවාවන් දෙකටම 100%ක්ම ගැලපෙන්නේ මේ රවුම තමයි. වැඩේ ගොඩ නේද? දැන් අපි නැවතත් ප්‍රශ්න පත්‍රයේ පහළට අපේ අවධානය යොමු කරමු. එතන අපිට තෝරන්න පිළිතුරු 3ක් තියලා තේරෙනවා. පළවෙනි එක තරුව, දෙවෙනි එක රවුම, සහ තුන්වෙනි එක දියමන්තිය. අපි දැන් හරියටම දන්නවා අපේ අභිරහසේ නිවැරදිම විසඳුම මොකක්ද කියලා. කිසිම සැකයක් නැහැ. ඊටමත් විශ්වාසයෙන් යුතුව අපි දැන් කියන්න පුරුවන් නිවැරදි පිළිතුර අංක 2 කියලා. මොකද අංක 2 පිළිතුරේ තමයි රවුම තියෙන්නේ. අපි කිසිම කලබලයක් නැතුව පියවරෙන් පියවර ගිහින් නිවැරදිම පිළිතුර ලේසියෙන්ම හොයාගත්තා.
මෙන්න මේකට තමයි දුවේ පුතේ අපි රහස් පරීක්ෂක ක්‍රමය කියලා කියන්නේ. පළවෙනි පියවරෙන් අපි හෝඩුවාවන් හොඳින් කියෙව්වා. දෙවෙනි පියවරෙන් එකවරක් එක් හෝඩුවාවක් පමණක් පරීක්ෂා කළා. අවසානයේදී ඒ නීති සියල්ලටම ගැලපෙන පිළිතුර තෝරාගත්තා. මේ විදිහට පියවරෙන් පියවර ගියාම කිසිව විභාග ප්‍රශ්නයක් අපිට අමාරු වෙන්නේ නැහැ. අද අපි ඉගෙන ගත්ත මේ අලුත් සුපිරි බලය, ඒ කියන්නේ මේ රහස් පරීක්ෂක ක්‍රමය පාවිච්චි කරලා ඊළඟ විභාගයේදී ඔයාලටත් ඕනෑම අමාරු ගැටලුවක් හරිම ලේසියෙන් විසඳන්න පුළුවන්. ලොකු ප්‍රශ්නයක් දැක්කම ඒකට බය වෙන්නේ නැතුව ඒක පොඩි කෑලි වලට කඩලා බලන්න අදම පුරුදු වෙමු නේද? එහෙනම් ඊළඟ වතාවෙත් මේ වගේම අපූර්ව විනෝදජනක ගවේෂණයකින් අපි හමු වෙමු. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න.